පාටකුරුල්ලෝ කතාවේ ඕගොල්ලෝ හිතන්නේ යාළුවනේ ඇත්තටම දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ. ඉතින් යාළුවනේ දැන් නිම්නාවේ කොහොම හරි මෙතනින් පැන ගන්න තමයි නිම්නාවේගේ උත්සාහය. ඉතින් අපිට බලා ගන්න පුළුවන් නිම්නාවට මෙතනින් පැන ගන්න පුළුවන් නේද කියලා. ඉතින් ඒත් එක්කම යාළුවනේ නිම්නාවි දැන් දන්නවා නිම්නාවිය මේ විදියට හිර කරගෙන ඉන්නේ නුරාන් කියලා. ඉතින් කෙවින්ට මංජිතටයි මේ දේ නුරාන්න මේ දේට පැටලෙවෙන්න නිසා අනිවාර්යෙන්ම මංජිතටයි කෙවින්ටයි බේරෙන්න පුළුවන්. ඉතින් මංජිතයි කෙවිනුයි බේරුණත් යාළුවනේ නුරාන්ට නම් මේ පාර කෙල්සිලෑ ගෙදර කට්ටියගෙනුයි කෙවින්ගෙනුයි අනිවාර්යෙන්ම බේරෙන්න නම් වෙන්නේ නැහැ. ඉතින් කෙවින්ගෙන් පලි ගන්න ඕනාවට තමයි නුරාන් මේ දේ සිද්ධ කරන්නේ. ඉතින් අන්තිමට නුරාන්ට වෙන්නේ කෙවින්ට විරුද්ධව වැඩ කරා කියලා පොන්සේකලේ ගෙදරනොත් යන්න තමයි. ඉතින් යාළුවනේ නුරාන්න මේ දෙයට අහු වෙනවත් එක්කම මංජිතයි කෙවෙනුයි දෙන්නම මේ දෙයින් ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒ දෙන්නට මේ පාරත් ඒ දෙන්නගේ බොරුව මාට්ටු වෙන්නේ නැහැ. මොකද නුරාන් මේ දෙයට අහු වෙලා තියෙන හින්දා ඉස්සරහට නුරාන්ගෙන් තමයි ප්‍රශ්නේ වැටෙන්නේ. ඉතින් නුරාන් මේ ප්‍රශ්නෙට වැටෙන නිසා මංජිතයි කෙවෙනුයි දෙන්නම මෙතනින් බේරෙනවා. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නිම්නාවිගේ මේ දෙයින් ඉස්සරහට මොන වගේ දෙයක් සිද්ධ වෙයි. ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියටත් නැරඹීමට අමතක නොකර subscribe කරලා තියාගන්න.